ආයුබෝවන්. ඔයාලා හැම දිනාටම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. මගේ YouTube channel එකට ඔයාලා හැම දිනාම සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලා හම්බ වෙන්න ආවේ මේ පාඩමක් කරන්න නෙමෙයි විශේෂ පණිවිඩයක් කියන්නේ. මේක තමයි මම පහුගිය දවස්වල මගේ page එකේ Facebook page එකේ දැම්ම post එකක්. NVQ පාඨමාලාව ගැන. දැන් NVQ පාඨමාලාවේ කොටසක් කරගෙන යනවා. ඊළඟ අලුත් කණ්ඩායමක් ගන්න තමයි මේ පෝස්ට් එක දැම්මේ. ඒකට විස්තර ටිකක් කියන්න තමයි ඒ ගොඩක් කට්ටිය කමෙන්ට්ස් දාලා අහලා තිබුණා විස්තර. ඒකට චුට්ටක් විස්තර ටිකක් කියන්න තමයි මම මේ අද වීඩියෝ එක කරන්නේ. මම ඉස්සෙල්ලාම කියන්නම් මේ ආයතනයේ තියෙන තැන. මේක චන්ද්‍රානි චිත්‍රමූර්ති කලායතනය. චන්ද්‍රානි ආර්ට් ඇකඩමි ඇන්ඩ් ගැලරි නම. මේක සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරපු කලායතනයක්. කලායතනය ලියාපදිංචි කරේ 2007 තමයි මම මේක ලියාපදිංචි කරලා තියෙන්නේ 2017 ඉඳලා. ඊළඟට මෙතන මේක තියෙන්නේ තුල්හිරියේ. සමහර අය තුල්හිරිය කොහෙද ආරෙමි කියලා තාලා තිබුණා. කොළඹ කුරුණෑගල පාරේ අංක 6 පාරේ වරකපල පහ වුණාම තමයි මේ තුල්හිරිය තියෙන්නේ. මාස් කම්පැනි කිට්ටුවමයි. තුල්හිරියේ මෙතන මේ කොළඹ එන කෙනෙකුට කුරුණෑගල බස් එක කාවෙන් පස්සේ මෙතන බහින්න පුළුවන්. අනුරාධපුර පොළොන්නරු පැත්තේ ඇවිදලා එන කෙනෙකුටත් පුළුවන්. රත්නපුරේ පැත්තේ ඇවිදලා එන කෙනෙක් අඹේ පුස්සෙන් බැහැලා එතන ඉඳලා කිලෝමීටර් 3යි. ඒ වගේ ඕන පැත්තක ඉඳලා එන්න පුළුවන් පහසු ප්‍රදේශයක්. ඊළඟට පොඩි නගර බද නෙමේ අර්ධනාගරික ලස්සන පරිසරයක් තියෙන තැනක තමයි මෙතන තියෙන්නේ. හොඳට වැඩ ටික මේ කෙනෙකුට ඇවිදලා හොඳ මානසික සුවයකින් වැඩ කරන්න පුළුවන් තැන. ඊළඟට මම ඒ කලායතනය ගැන ලස්සන පරිසරයක මගේ ගෙදර තියෙන්නේ මෙතනමයි. ඒ නිසා මෙතන මම ගොඩාක් කට්ටිය ගන්නේ නැහැ. 10කට මෙහා සංඛ්‍යාවක් තමයි ගන්න පුළුවන්. ඊළඟට තව එකක් මම මගේ ගැන කියන්න ඕන. මම ඒ ගැන මේ සමහර අය දාලා තිබුණා බොරු එකක් වෙන්නේ නැති. ඒ වගේ දේවල් තියෙනවා ලංකාවේ. ඒක හරි. එහෙම දේවල් තියෙනවා. ඒ නිසා ඒ වගේ සැකයක් ඇති කරගත්ත නිසා තමයි මම මේ වගේ වීඩියෝ එකක් කරන්න දාන්න මේ උත්සාහ කරේ. දැන් මේකයි මම 1979 ඉඳලා මම ගුරුවරියක්. 79 ඉඳලා මම කලින් පෙන්ෂන් ගියා 2010 මම කලින් 50න් පෙන්ෂන් ගත්ත මේ චිත්‍ර අඳින්නම මේ පුද්ගලිකව විශාල වැඩ කොටසක් මේ මට කරන්න පුළුවන් මගේ දැනුමින් කියලා හිතලා තමයි 50න් පෙන්ෂන් ගත්තා. දැන් අවුරුදු 40කට වැඩි කාලයක් මම මේ ශේෂ්ත්‍රයේ නියැලලා ඉන්නවා. ලංකාව පුරාම ඉස්කෝලවල වැඩ කරා. අන්තිමට මම ඉස්කෝලේ වැඩ කරේ තෝලංගමුව දන්සේනක මධ්‍ය මහාවිද්‍යාලයේ චිත්තපුරීරියක් වශයෙන් වැඩ කළේ. ඒ වගේම මම මේ ගුරු උපදේශකවරියක් විසින් වැඩ කළා. නමුත් මම මේ ළමයිත් එක්ක වැඩ කරන්න තමයි කැමති. ඒ නිසා මම ඒක නිදහසේ අදටත් කරගෙන යනවා. ඊළඟට මගේ සුසුකනුත් කියන්න ඕනෑනේ. මම 1984 වල විරාගම ට්‍රේනින් කොලෙජ් චිත්‍ර කලාව ට්‍රේනින් එකක් ගත්තේ ගුරුවරියක්. ඒ වගේම 94 වර්ෂවල ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපන වේදී උපාධි පාඨමාලාවක් අදාළලා අධ්‍යාපන වේදී උපාධි ධාරිණියක් මම. ඉතින් ඊට අමතරව චිත්‍ර කලාව තව ශිල්පීය මට්ටම තවත් ඉහළට ඉගෙන ගන්න ඕන කියලා හිතලා මට හම්බ වෙච්ච මුණ ගැහුණු කෙනෙක් මේ ඔයාලා දන්නවා ඇති කොළඹ මේ තියෙන නිදහස් චතුරස්‍රය තියෙන ආකෙඩ් එකේ සිංහ රූප හැදුව ශිල්පියා තමයි දයානන්ද ගුරු පියාණන්. එයා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මූර්ති අංශයේ ප්‍රධාන කතිකාචාර්යවරයා. දැන් එයා මේ විශ්‍රාමිකයි. දැන් එයා කුරුණෑගල කලා නිකේතනයේ සභාපතිතුමා. එයාගෙන් තමයි මම අවුරුදු 4ක් මේ චිත්‍ර කලාව ගැන විශේෂ මේ ඉගෙන ගත්තා. එයා ළඟට ගිහිල්ලා. ඒකෙදි මම මූර්ති කලාව, ලයිෆ් ඩ්‍රෝයින්, ඒ වගේම මේ මොඩල් එකක් තියලා අඳින විදිය, ඊළඟට මේ නිවැරදිව කොහොමද මේ ඔයිල් තෙල් සායම්, දිය සායම්, ඇක්‍රලික් මාධ්‍ය හසුරවන විදිය,
ඒව නිවැරදිව මට ඇත්තටම අද දියසායන් පැන්සල් ඩ්‍රෝවින් දියසායන් ඇක්‍රලික් තෙල් සායන් හැම දෙයක්ම නිවැරදිව හසුරවන්න පුළුවන්. ඒ වගේම මම ඒක දන්නවා මට මේ ඕනම දරුවෙක් මේ විෂය නිවැරදිව කොහොමද දෙන්නේ කියන එකත් මට හොඳ අවබෝධයක් ලැබෙනවා. මම ඒක පුළුවන් කරන්න කරලා තියෙනවා. ඊළඟට මම දැන් මේ 2007 ඉඳලම මේ වෙනකම් මගෙන් මෙතනින් ගොඩාක් දරුවෝ ඉගෙනගෙන තියෙනවා. මේ අවට පාසල් වල කෑගල්ල බාලිකාව කොන්වන්ට් එක තෝලංගමුව ඊළඟට මේ ළඟ තියෙන අලව්ව ඒ වගේ හැම ඉස්කෝලේකම ඈතිනුත් ළමයි ඇවිදින් තියෙනවා. ඒ ළමයි අද චිත්‍ර කලාව සම්බන්ධව සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඇතුළුව මොරටුව විශ්වවිද්‍යාලයේ ආකිටෙක්චර් ඩිසයිනර්ස්ලා ගොඩාක් බිහි වෙලා තියෙනවා. ඒවට යන්න පුළුවන් වුණා මගෙන් ඉගෙනගෙන. මෙතන ගොඩාක් ප්‍රයෝජන ගත්ත මේ තැන ඊළඟට දැනටත් මම ඒක කරගෙන යනවා. පොඩි දරුවොත් ඒ වගේම ඉගෙනගෙන තියෙනවා. විදේශ රටවල් වලට විශේෂත්ව හම්බ වෙලා මේ දරුවෝ ගිහිල්ලා තියෙනවා. මෙතනින් ඉගෙන ගත්ත දරුවෝ. මේවා බලක් කරලා කියලා මේක මං කරේ කියලා මං එහෙම මේ මාක් කරගෙන මේවා මං කරපු වැඩ කියලා ඒවා මං බදාගෙන නැහැ. ඒක ඉගෙනුවා ඒක ඉවරයි. එයා තැනකට දැම්මා මට එන දරුවෝ මං එහෙම යවනවා. ඊළඟට මගේ දරුවෝ දෙන්නත් ඉන්නේ මෙහෙනේ මේ දෙන්නත් මේ විදේශ රටක ඉගෙනගෙන දැන් විදේශගත වෙලා එයාලා ඉංජිනේරුවෝ වශයෙන් ඒ වැඩ කරනවා. මෙතන බොහොම නිදහස් තැනක්. මමත් බොහොම නිදහස් ජීවිතයක් ගත කරන කෙනෙක්. නිසා මට මේ ළමයින්ට සේවය කරන්න මේ රට වෙනුවෙන් සේවයක් කරන්න මට පුළුවන්. ඊළඟට මම සේවයක් කරාට ඉතින් මට සල්ලිත් නැහැනේ වියදම් මගේ චිත්‍රවලට සල්ලි ඕන චිත්‍ර අඳිනේවට සල්ලි ඕන මේ ආයතනෙට ඒවට මේවට බඳින්න සල්ලි අවශ්‍යයි. ඉතින් මේවට වියදම් කරන්න සල්ලි ඕනේ. මට නොමිලේ උගන්වන්න බෑනේ. නැත්නම් සාමාන්‍ය සාධාරණ ගාණක් ඔය NVQ කෝස් එකට මම අය කරන්නේ. ඒකල මම ඒ ගැන මම මේ කිව්වා. ඊළඟට මේ කෝස් එක ගැනත් මම පොඩ්ඩක් කියන්නම්. චිත්‍ර විෂයට ඕන කරන සියලුම දේවල් උපකරණ ඒ වගේම යොදා ගන්න පාට වර්ග පැන්සල් ඉරේසර් එකේ ඉඳලා මගේ ළඟ තියෙනවා. මම කොහේ හරි ඒව දැක්කොත් ඉන්ටර්නෙට් එක හරි ගෙන්න ගන්නවා. මගේ ළඟ මේ තියෙනවා සමහර වෙලාව ඔයාලා කඩවල වල ගිහිල්ලා මේ ලංකාවේ කඩවල වල බලන් ගිහිල්ලා ගන්න නැති දේවල් මං ගාව තියෙනවා. ඒ සියලුම දේවල් වෝටර් කලර්ස් වලට ගන්න මේ පේපර් එක ඒවා තියෙනවා මං ගාව. මං ඒවා ඔයාලටත් ගන්න තැන් කියලා දෙනවා. ගන්න විදියවල් කියලා දෙනවා. මගේ ළඟ තියෙනවා ඒවා මම චිත්‍ර අවශ්‍ය අඳින්න උපකරණ මං හඳුන්වා දෙනවා. ඒක තමයි මුලින්ම කරන්නේ. ඊට පස්සේ පෙන්සිල් ඩ්‍රෝයින් එකේ ඉඳලා තෙල් සායම් ඇක්‍රලික් ඇබ්ස්ට්‍රැක්ට් චිත්‍ර දක්වාම මේ පාඨමාලාව කරගෙන යනවා. මේක මම අවුරුද්දකට දාලා තියෙනවා. ඒ අවුරුද්දට දාලා තියෙන්නේ ටිකක් විභාගයක් තියලා මම ගන්න. හේතුව මොකද ඒ විභාගයෙන් මට අවුරුද්දකින් කරන්න පුළුවන්ද කියලා බලනවා. අවුරුද්දකින් මේ කෝස් එක කරනවා නම් ඔයාලට අසයින්මන්ට් දෙන්න වෙනවා. මම මෙහි මූලික දැනුම ටික දෙනවා. ඊට පස්සේ ගෙදරදි කරගෙන ඉන්න දෙන්න වෙනවා. ඒ විදිහට තමයි අවුරුද්දකින් ගොඩක් කරන්න වෙන්නේ. නැත්තම් අවුරුදු දෙකක් විතර යනවා කරන්න. මෙහෙදි මම පොඩි ප්‍රායෝගික විභාගයක් තියලා ගන්න. ඒ කරන්නේ එයාට මට මේ අවුරුද්දක් වගේ කාලෙකින් කරන්න පුළුවන්ද කියලා බලාගන්න. මේ ආයතනයේ ළඟට තෘතීක අධ්‍යාපන කමිෂන් සභාවේ ලියාපදිංචි කරලා තමයි මම මේ කරන්නේ NVQ. මම ඇත්තටම ඒකට මගේ සුසුකම් කියලා විස්තර කියලා ඉල්ලුවා. කොහොම හරි ඒකටද කොහොම හරි දන්නේ NVQ වෙන විෂයන් වලට තියෙනවා චිත්‍ර වලට තිබුණේ නැහැ. දැන් ලබාගෙන තියෙනවා වෙන කොහෙවත් මං හිතන්නේ තාම NVQ කරන්නේ නැහැ. එහෙන් සිලබස් එක දීලා තියෙනවා. පැය 700ක් කරන්න ඕන. ඒකෙදි මම පුළුවන් තරම් දැනුම දෙන්න බලනවා. වෘත්තියෙන් චිත්‍ර ශිල්පී කරන්නයි ඕන. ඒක මම කොහොම හරි දෙන්න දෙනවා. ඔයාලගේ 100ට මගේ 125ක් තියෙනවා නම් ඒ කරන කෙනාගේ 75ක උනන්දුවක් තියෙන්න ඕන. ඒ විදිහට කරන්න පුළුවන්. ඒ විදිහට තමයි මුදා ගනුදෙනු ගැන මම තනියම දාලා එවලා තියෙනවා අහපු අයට. ඊළඟට තව මේකේ තියෙන වැදගත්කම පොඩ්ඩක් කියන්න ඕන. මේ NVQ එකක් කරගත්තාම ඕනම විදේශ රටක මේක පිළිගන්නවා. NVQ එක. හැබැයි විදේශ රටක සාහිතිකේ පිළිගන්නවම දියුණු රටවල් වල දක්ෂතාවය තමයි බලන්නේ. දක්ෂතාවය තියෙනවා නම් ඉහළට යන්න පුළුවන්. මේ NVQ කෝස් එක කරනකොට මෙන්න මේ වගේ පොතක් දෙනවා. මම හිතන්නේ මේක මේ කෝකටත් දෙනවා මේ පොත.
මේ NVQ කරන හැම චිත්‍රවලටත් දෙනවා මේ වගේ පොතක්. මේකේ ඔයාලා නිපුණතාවයටපත් උනාද? ඒවා ඔක්කොම මේකේ විස්තර පුරවන්න තියෙනවා. මේක ඔයාලට ඊට පස්සේ ළඟ තියාගන්න පුළුවන් යම්කිසි අවස්ථාවක අරගෙන යන්න පුළුවන් ඕන තැනක. ඒ වගේම මං මේකට ලකුණු දාන වැඩ ටික කරන හෝම්වර්ක් නැත්නම් පැවරුම් assignment මම මෙහි තියාගන්නවා. ඒකත් පිළිවෙලකට කරන්න දෙනවා. ඒකත් කරන්න දුන යම් තැනකට ගෙනියන්න පුළුවන් මට්ටමට මම මෙහි තියලා හදලා දෙනවා. ඊට පස්සේ ඒක ඔයාලට පොතක් විදිහට හදාගෙන හරි මොනවා හරි කරලා ඒක තියාගෙන මොනවා හරි වලට යම් කිසි එක්සෑම් පිටරට වගේ එක්සෑම් එකකට දානවා නම් ඒක CD එකක් හදලා දාන්න පුළුවන්. අන්න ඒ විදිහේ මට්ටමට මම මේ දේ කරලා දෙනවා. ඊළඟට මේ චිත්‍ර මේ සමහර කෙනෙක් අහලා තිබුණා මේ NVQ දෙන්නේ කොහොමද? NVQ දීලා මොකක් කරන්නද චිත්‍ර කියලා. චිත්‍ර වලින් NVQ දීලා මොනව කරන්නද කියලා. මොනවද කරන්න බැරි? චිත්‍ර විෂය නැතුව මොනවද කරන්න පුළුවන්? මට මේක බලන්න කියන්නේ දැන් ඔය දරුවෝ කරනවා මම දැකලා තියෙනවා මේ ෆොටෝෂොප්. ඕක චිත්‍ර විෂය කරේ නැතුවට ඕකේ තියෙන්නේ චිත්‍ර මූලික දැනුම තමයි. ඒ කොහෙන් හරි ඒ පිහිටලා තියෙන කෙනා තමයි ඒක කරන්න යන්නේ. ඊළඟට කැමරාවකින් zoom කරලා ෆොටෝ එකක් ගන්නවා. ඒ ගන්නෙත් ඒ චිත්‍ර කලාකරුවෙක් තමයි. ඒක දැන් ගොඩාක් කට්ටියන්ට මොනවා හරි කලාකරුවෙක් තමයි යම් කිසි දෙයක් අමුතු විදිහකට වෙනස් විදිහකට කරන්න පුළුවන් නම් ඒ කලාකරුවෙක්. ඉතින් දැන් එහෙම මේ කරන කට්ටිය තමයි ඔය චිත්‍ර විෂය නැතුව කොහොමද චිත්‍රයක් රස විඳින්න බැලුව. ඊළඟට ඔය ෆොටෝෂොප් එක ඊළඟට ඔය පෝස්ට් එකක් මේ හදනවා මේ දැන් මේ එන්නේ ඒවට මේ කොහොමද මේ චිත්‍ර ඒක ගලපන්න වර්ණ ගලපන්න ඒවත් චිත්‍ර තමයි ඒක බැලන්ස් කරන්න තලය ඒක තමයි චිත්‍ර විෂය දැනුම තමයි. ඊළඟට මේ විෂයක් වශයෙන් කරලා පිටරටක චිත්‍ර අලෙවි කරන්න පුළුවන්. අලෙවි කරන්න පර්මිෂන් මොනවා හරි වෙබ්සයිට් එකක් හරි මොනවා හරි දාන්න තමන් ගැන පොඩි පොත් පින්චක් හදන්න තමන්ට සුසුකම් තියෙන්න එපා. මට මේවා තියෙනවා මේ අවුරුද්දේ මේ ඒක තියෙන්න ඕනේ. එන්නේ ඒකට දාගන්න NVQ ඕන තරක පිළිගන්නවා. ඒ වගේම වෙන රටකට එක්සිබිෂන් වලට යන්න පුළුවන්. දැන් තියෙනවා ගෙදර ඉඳලා ඉන්ටර්නෙට් එකට මේ අපි අඳින චිත්‍ර ඉන්ටර්නෙට් එකට මේ මුදා හරින්න පුළුවන්. ඒ චිත්‍ර ඒ වගේ මේ තියෙනවා වෙබ්සයිට් සාචියා ඒව අලෙවිම කරන ඒවා සාචියා ෆයින් ආර්ට් ඇමරිකා ගොඩක් ඇමරිකාවේ වැඩ. ඒලා මේ ලෝකෙම බලනවා අපේ චිත්‍ර. බලලා අපි අමුතු දෙයක් කරොත් අපිට ඒ චිත්‍රය අපිට අලෙවි කරගන්න පුළුවන්. එහෙම අලෙවි කරගන්න අවස්ථාවල් ඕන තරම් තියෙනවා. ඒක මමත් කරනවා. මේ කෝස් එක කරන කෙනාට මම ඒ ගැන කියලා දෙනවා. මේ සිලබස් එකට අමතරව මම කරන ගමන් මේ විදිහට කරන්න account එකක් හදන්න මේ විදිහට චිත්‍රයක් තැපෑලට දාන්නේ මේ වගේ දේවල් අඳලා දාන්න තමන්ගේ දක්ෂතාවය අනුව. අනිත් එක මම මෙතෙන්දි NVQ වලදී කරන්න ඕනේ ඉස්සෙල්ලාම කරන්නේ පාඩම් ටික මුලින්ම කරන්නේ ස්වභාවිකත්වය අධ්‍යයනය කරනවා. ස්වභාව ධර්මයේ අධ්‍යයනය කරනවා. අපි අඳින චිත්‍ර ඔක්කොම මේ ස්වභාව ධර්මයේ බලාගෙන ස්වභාවිකත්වයේ චිත්‍ර. ඊට පස්සේ දෙවෙනි පියවර තමයි ඒ ස්වභාවිකත්වයෙන් නිර්මාණකරුවෙක් බී කරනවා. එතකොට තමයි එයාට ශෛලිගත චිත්‍ර කියන්නේ එයාටම ආවිනික විත් චිත්‍ර ශෛලියක් නිර්මාණය වෙන්න ආරිනවා. ඒක මගේ චිත්‍ර ශෛලිය එයාලට කවන්නේ. එයා තුලින් එයාට නිර්මාණය වෙන්න ඉඩ දෙනවා. එයාට යම්කිසි ශෛලියකට. ওই දෙක තමයි මෙතනින් ගලපන්නේ. අන්තිමට හොඳ චිත්‍ර ශිල්පියෙක් මෙතනදි බිහි වෙනවා. ඔන්න ඕකට තමයි මේක. හැබැයි මේක මේ අවුරුදු 2 කරනවා නම් තමයි ගොඩාක් වටින්නේ. අවුරුදු දෙක කියන්නේ එක්ක දැන් ළමයි මෙතන කරනවා සෙනසුරාදා ඉරිදා දෙකම. එතකොට පාඩම් දෙකක් කරනවා. සමහර අය අවුරුදු 2ක් කරන්න පුළුවන්. දැන් කැම්පස් එකේ චිත්‍ර 4ක් විතර යනවානේ. ඒ හොඳ චිත්‍ර ශිල්පියෙක් බිහි වෙලා ඉන්නේ. ඒ වගේ හරියට කරගන්න නම් අවුරුදු 2ක් කරනවා නම් මුළු ශිල්පෙම දෙන්න පුළුවන්. ඊළඟට මගෙන් තමයි ඔය මේ ගොඩක් අය බාහිර උපාධි කරන අයම අද ගුරුවරු ගොඩක් මේ ඉන්නේ මගෙන් චිත්‍ර බාහිර උපාධි කරන අය තමයි දැනටත් එනවා ඇවිදින්නත් තියෙනවා. ඊළඟට වෙන රටවල් වල මේ අඳිනවා චිත්‍ර මේ
මේ එන්ජොයි කරන්න මේ සතුටු වෙන්න වින්දනයේට අපේ කට්ටිය එහෙම කරන්නේ නැහැ නේ. ටිකක් වයස ගිහිල්ලා අවුරුදු 40ක් විතර ගිහිල්ලා පන්තියකට ගිහිල්ලා චිත්ත අඳිනවා කිව්වම මේ මොනවටද අඳින්නේ කියලා අහනවා. එන්නේ වගේ පටු මානසිකත්වයක් තියෙන්නේ අපේ ගොඩක් කට්ටියන්ගේ. ඉතින් ඒ වුණාට ජීවිතේ මේ තමන්ගේ ආස තැනට යන්න සමහර අය මේ ගොඩාක් අය පොඩි කාලේ චිත්‍ර ගුරුවරයෙක් නැතුව එක්කෝ දන්නේ නැතුව මේක පසුබිම හදලා දෙන්න කෙනෙක් නැතුව මේ හැලිච්ච කට්ටිය. ඒ අය තමයි දැන් නැවතෙන්නේ. මං ඒ අයලට මමත් ගොඩක් හොයාගත්ත එක්කෙනෙක්. මමත් මේ ගමක ඉපදිලා ගමක මම තොරතුරු හොයාගෙන ගිහිල්ලා දැන් මම දැනුත් තාම හොයනවා ඉන්ටර්නෙට් එකේ. මං හැමදාම මෙතන අනිත් එක මෙතන මම පාඩම් කරනකොට සමහර පාඩම් මේ එයාලට අහුවෙන්නේ නැත්තම් මම මෙතන මේ මගේ මේ ටීවී එකක් දාලා තියෙනවා මෙතන මේ YouTube එකේ තියෙන ඒවා මේකට කනෙක්ට් කරගන්න පුළුවන්. මේකෙන් මම මේ YouTube එකේ වගේ පාඩමක් බලන්න දෙනවා ඒ වෙලෙම. අන්න ඒ වගේ පහසුකම්ුත් හදලා තියෙනවා. ඒ වගේ කරගන්න පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. ඕවගේ ඒවා තමයි කරන්න තියෙන්නේ. චිත්‍ර විෂය සියලුම දේවල් අවශ්‍ය කරන චිත්‍ර ශිල්පියෙක් වෙන්න අවශ්‍ය කරන සියලුම දැනුම දෙනවා. තව ඔයාලා හොයාගන්න තියෙනවා. මූර්ති වලින් කොටසක් කරනවා. සාම්ප්‍රදායික චිත්‍ර ඊළඟට pencil drawing life drawing කියන්නේ මොඩල් එකක් තියලා බලන අඳිනවා. ඊළඟට ප්‍රකාශන චිත්‍ර දිය සායම් පැස්ටල් ඇක්‍රලික් තෙල් සායම් ඔක්කොම ඊළඟට ස්ටිල් ලයිෆ් මේ ද්‍රව්‍ය සම්පින්ඩන ඒවත් මේ අපි හැමදාම අඳින ද්‍රව්‍ය නෙමෙයි වෙනස් ඒවා තියලා අඳිනවා. එලිමහනට ගිහිල්ලා භූමි දර්ශන චිත්‍ර එලිමහනට ගිහිල්ලා කොහොමද චිත්‍රයක් අඳින්නේ කියලා මේ ලස්සන තැන් තියෙනවා ඒවට එක්කලා ගිහිල්ලා බලන අඳින විදිය කියනවා ඩෙප්ත් එක අඳින ඒවා තමයි කියලා දෙන්නේ. ඒවා තෙල් සායම් ඉස්සෙල්ලා ස්වභාවික අධ්‍යයනය කරනවා ඊට පස්සේ ස්වභාවිකත්වයයි තමන්ගේ මොකද්ද තමන්ට ගොඩ නැගෙන ස්ටයිල් එක කියලා ඒ ස්ටයිල් එක දිගේ යන්න හරිනවා. එතකොට ශෛලිගත චිත්‍ර. දැන් බලන්න ඔය චිත්‍ර ශිල්පීන් එක පිකාසෝ ගත්තාම එයාට එක ශෛලියක්, සෝලිස් මෙන්ඩිස් ගත්තාම එයාට එක ගෝගෑන් ගත්තාම එයාට වෙනම ශෛලියක්. ඒ වගේ එක එක ශෛලි තියෙනවා. ඒ වගේ ශෛලියක් ගොඩ නැගන්න හරිනවා. අවස්ථාව හදලා දෙනවා. ඒ නිසා මුදල් ප්‍රශ්න මම ඔය මේකේ දාලා තියෙනවා මම ලොකු අසාධාරණ ගණන් ගන්නෑ සාධාරණ ගණන් ගන්නේ. ඕක බෙදලා බලන්න සතියකට කොහොම මාසෙකට කීයද සතියකට කීයද දවසකට කීයද වැටෙන්නේ දවසකට 1500 උදේ ඉරිදට ගොඩක් වෙලාවට තියෙන ඉරිදා සෙනසුරාදා දෙකේම තියෙනවා උදේ 8ට 9ට පටන් ගත්තාම හවස 3 4 වෙනකන් තියෙනවා පන්තිය. එතකොට ඔය ටිකට බලන්න මේ පැය දෙකකට කරලා යවන්නේ නැහැ. චිත්‍රයට අනුගත වෙලා ඒක අඳින්න සෑහෙන වෙලාවක් යනවා. මේ මෙතන ලස්සන තැනක් අඳින්න පුළුවන්. ඒ නිසා කැමති කෙනෙක් ඉන්නවා නම් කතා කරලා මට එන්න මේ දවස් ටිකේ පටන් ගන්න ඕන. නැත්තම් ඊට පස්සේ ආයේ මේ තව අර කණ්ඩායමක් කරගෙන යනවා. ඒ කණ්ඩායමටම ඇතුළත් කරගන්න පුළුවන් දැම්ම තියා කතා කරගත්තු. නැත්තම් අලුත් කණ්ඩායමක් විදිහට යන්න වෙනවා. කොහොම හරි කමන්නේ එන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. වීඩියෝ එක නරඹු ඔයාලට බොහොම ස්තුතියි.